විශේෂයෙන්ම අද දවසේ මේ මාධ්‍ය හමුව කැඳවන්න අපි අදහස් කළේ ඊයේ දවසේ පැවතිච්ච රැලිය පිළිබඳ මම දැක්කා සමාජ මාධ්‍යයේ සහ ප්‍රධාන මාධ්‍යවල විවිධ අදහස් උදහස් කතා බහ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ පැවතිච්ච රැලිය පිළිබඳව අපි යම් අදහසක් නිවැරදිව ලබා ගැනීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි People's Tomorrow සංවිධානයේ හැටියට අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න අපි අදහස් කරන්නේ. මේ රැලිය සංවිධානයේ වෙන්නෙම මහා ජනහඬ කියලා. නේ මහා ජනහඬ. නිකන් ජනහඬක් නෙමෙයි. ඒක මහා ජනහඬක් කියලා තමයි මේ රැලිය සංවිධානය වෙන්නේ. ඊට අමතරව මේ රැලියේ සංවිධාන ව්‍යුහය දිහා බැලුවාම ඒගොල්ලෝ කියනවා මේක ඇවිල්ලා ඒකාබද්ධ විපක්ෂයේ වැඩක් කියලා. හැබැයි ඊටමත් පැහැදිලිව අපි ඉඳන් කිව්වා මේක ඒකාබද්ධ විපක්ෂය කියලා කිව්වට ඇත්තටම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වෙච්ච සමගි ජන බලවේගය මේ රැලියට යන්නේ නැහැ කියන කාරණේ මුලින්දම්ම කිව්වා. නේ විශේෂයෙන්ම මරික් කාර්ලා ඒ වගේ කණ්ඩායම් මුජුබර්ලා වගේ කට්ටිය කිව්වා. තව දෙපැත්තේ කකුල තියාගෙන හිටපු නේ සුජීව සේනසිංහලා ඒ වගේ තව ඒ කියන්නේ එහෙත් කකුලක් තියෙනවා මෙහෙත් කකුලක් තියෙනවා කොයි වෙලේ හරි සෙට් වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු. තව සෙට් එකක් ඉඳන් කිව්වා අපි ඒකට ආශිර්වාද කරනවා නේ ඒ කියන්නේ සජ්ජබේ ජජාපේ කුත්තු වෙන්න ඕනි කියලා හිතාගෙන ඉන්න සෙට් එකක් කිව්වා. අපි යන්නේ හැබැයි අපි ඒකට ආශිර්වාද කරනවා කියලා. ඉතින් එහෙම බැලුවාම හරියට ගත්තොත් මේක ඒකාබද්ධ විපක්ෂ නෙමෙයි. විපක්ෂේ කුඩා සුන්බුන් වෙච්ච පක්ෂ ටිකක් එහෙට මෙහෙට ගිය පක්ෂ ටිකක් එකතු වෙලා කරපු වැඩක්. ඒක තව තහවුරු වෙන්නේ මොකද්ද? මේ රැලියේ මේ රැස්වීමේ සංවිධානයේ ප්‍රධානත්වය ගන්නේ පුජ්ජන පෙරමුණ පොහොට්ටුව නාමල් රාජපක්ෂ. ඒතර එහෙම ගත්තාම එතන තිබිච්ච තත්ත්වය ගත්තාම නාමල් රාජපක්ෂ කියන්නේ පුජ්ජන පෙරමුණ කියලා කියන්නේ දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 3ක් විතරක් තියෙන පක්ෂයක්. ඒකෙනුත් ජාතික ලයිස්තුවට පින් සිද්ධ වෙන්නේ තමයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙන එක්සත් ජාතික පක්ෂය. හරිද? පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයයි තියෙන්නේ. නේ? පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයයි තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. තව ඒ කියන්නේ ජාතික ලයිස්තුවේ. හරි? ජාතික ලයිස්තුවෙන් එක මන්ත්‍රී ධුරයයි එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ එතනට එන්නේ එකතු වෙන්නේ. හරිද? එතකොට එහෙම තමයි දැන් මේ කතන්දරේ තියෙන්නේ. දැන් එහෙම වුණාම දැන් මූලික කාරණාව හැටියට අපි ගත්තාම අනිත් පක්ෂ ටික ගත්තාම උදය ගම්මන්පිල සුගීශ්වර නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය වගේ ඊට පස්සේ ත්‍රිවිල් පක්ෂ සෙට් එකක් ඉන්න සමාජිකයෝ ටිකයි නායකයෝ ටිකයි ඔක්කොම එක ත්‍රිවිල් එක දාගෙන යන්න පුළුවන් සෙට් එකක් එකතු වෙලා කරපු රැස්වීමක්. ඒ නිසා ඒක නෙච්චර හිතන්න දෙයක් නැහැ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් පවතින්න ඕන කියලා විශ්වාස කරන අපි සංවිධානයේ හැටියට අපි විශ්වාස කරනවා මූලිකවම ගත්තාම මේ රටක ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ රැකෙන්න නම් ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනි කියලා. ඒ නිසා විපක්ෂයක් හැටියට ඒගොල්ලෝ එකතු වෙලා ආණ්ඩුවට යම් බලපෑමක් කරන්න දරන උත්සාහය අපි ඇත්තටම අගය කරනවා. ඒක අපි අගය කරනවා. මොකද එහෙම ආණ්ඩුවට යම්කිසි බලපෑමක් ෆෝර්ස් එකක් තියෙන්නත් ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අපි දන්නවා පහුගිය ආණ්ඩුව වලට වෙච්ච වැඩේ. නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට වෙච්ච වැඩේ, යහපාලන ආණ්ඩුවට වෙච්ච වැඩේ, මහරජාණෝ කිව්ව මහින්ද රාජපක්ෂට වෙච්ච වැඩේ. ඒ කියන්නේ Taman ගැන අධිතක්සේරුවකට ආවහම ඕනෑම රටක විශේෂයෙන්ම අපේ වගේ රටක ඕනම පක්ෂයක් ඕනම ආණ්ඩුවක් අධිතක්සේරුවට ආවම බොහොම ඉක්මනින් කඩාවැටීමක් සිද්ධ වෙනවා. හැබැයි දැන් මෙතනදී මේ සංවිධාන ව්‍යුහයම ගත්තාම එහෙම් පිටින්ම අංජබජල් කියන එක පැහැදිලි. දැන් එයාලා කියනවා නේ ජාතික ජනබලවේගයේ මුග්ධ පාලනයට එරෙහිව තමයි මේ රැලිය තියන්නේ. එයාලා කියනවා කඩවෙච්ච පොරොන්දු ක්‍රියාත්මක නොකර පොරොන්දු ක්‍රියාත්මක කරනවා කියලා කියව පොරොන්දු තාමත් අත තිබ්බ නැති පොරොන්දු මතක් කරන්න තමයි මේ රැලිය තියන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ දැන් කියනවා මේ මර්ධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කරන්න තමයි මේ රැලිය තියන්නේ කියලා. හැබැයි අපි කියන්නේ අන්න ඒ කොටස ගැන අපිට පැහැදිලි ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාව ජනාධිපති බවට පත් කිරීම සඳහා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා කියන්නේ. ඒකම තමයි මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය බවට පත් වුණේ. ඒ
ජාතික ජනබලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නගන්න මේ රටේ මිනිස්සු, මේ රටේ පුරවැසියෝ, මේ රටේ ඡන්දදායකයෝ ජනාධිපතිවරණයේදී ලක්ෂ 50කට අධික සංඛ්‍යාවක්, මහමැතිවරණයේදී ලක්ෂ 68කට අධික සංඛ්‍යාවක් තමන්ගේ ජන මතය, ජන වරම මේ ආණ්ඩුවට දීලා තියෙනවා. ඒතකොට ඒකට තව අවුරුදු 4ක කාලයක් තියෙනවා. අවුරුද්දක ශේෂපත්‍රය අරගෙන අවුරුදු 5කට බලය දීපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොනවද කරලා තියෙන්නේ, මොනවද නොකර තියෙන්නේ කියන එක ඒක යුක්ති සහගත නැහැ කියන එකයි අපි ඉන්නේ. හැබැයි ඒකේ තියෙන ඒවා කරන්න ඕනි කියන තැනට යම් බලපෑමක් කරන්න ඕනි කියන කාරණාවට අපි එකඟයි. හරිද? අපි එකඟයි. අපිත් අපේ හැකි අවස්ථාවලදී සෑම තැනකදීම ඒ බලපෑම අපිත් ආණ්ඩුවට කරමින් ඉන්නවා. මොකද ඒක බලපෑමක් කරන්නේ ආණ්ඩුව නිවැරදි මාවතේ තියාගෙන නිවැරදි දිශාවට ගමන් කළ යුතු නිසා. මේ වෙලාවේ මේ රටට වෙනත් කිසිදු විකල්පයක් නැති නිසා හොරු අල්ලන්න, දූෂණය නවත්තන්න, නීති ආධිපත්‍ය ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න, ඒ වගේම අධිකරණයේ ස්වාධීනතාවය හදන්න, හරි මේ කිසිවක් අපිට විශ්වාසයි වෙනත් කිසිදු පක්ෂකින් කරන්නේ නැහැ කියලා. ඒක කරනවා නම් කරන්න පුළුවන් බැඳීමක් නැති, ලබැදියාවන් අතර ගැටීමක් නැති ජාතික ජනබලවේගයට සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට විතරයි කියන කාරණේ අපි පැහැදිලිව විශ්වාස කරනවා. ඒ නිසා මේ රැස්වීමේ ස්වභාවය දිහා බැලුවාම දැන් අපි බලමු කවුද මේ රැස්වීම ඕගනයිස් කරන සෙට් එක. අර ඉස්සරහ පුටුවල වාඩි වෙලා හිටපු නේ, ඒකට මූලිකත්වයේ ගත්ත සෙට් එකක් හිටියා. දැන් එතන ඉන්න අය දිගේ මූණවල දිහා බැලුවාම සහ මේ රැස්වීමේ කතා කරපු අය දිහා බැලුවාම, පහුගිය දවස්වල මාධ්‍ය සාකච්ඡා තියපු අය දිහා බැලුවාම ඒක ඇතුලේ කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒ අයගේ ස්වභාවය දිහා බැලුවාම විශේෂයෙන්ම ඉදිරි පෙළ, පසු පෙළ වාඩි වෙලා හිටපු කණ්ඩායම දිහා බැලුවාම ඒකේ පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි නඩු තියෙන අය එතන ඉන්නවා. ඒ ඉන්න අය එක්ක නඩු තියෙන අය, එහෙම නැත්නම් දූෂණ චෝදනා තියෙන අය, එහෙම නැත්නම් මොකක් හරි පහුගිය ඔවුන් පාලන බලයේ හිටපු කාලයක් ඇතුළත ඔවුන් විසින් කරපු දූෂණ පිළිබඳ විමර්ශන ආරම්භ වෙලා තියෙන අය. හරිද? නඩු තියෙන අය ඉන්නවා, දූෂණ චෝදනා එල්ල වෙලා තියෙන අය ඉන්නවා, විමර්ශන කටයුතු ආරම්භ වෙච්ච අය ඉන්නවා. ඊළඟ එක තමයි විමර්ශන කටයුතු තාම ආරම්භ වෙලා නැහැ. හැබැයි විමර්ශන කටයුතු ආරම්භ වෙයි කියලා දැන් ඉඟිබිඟි ලැබෙන අය ඉන්නවා. හරිද? ඉඟි ලැබෙන අය ඉන්නවා. උඹට ෂොට් එක තමයි. එතකොට මතක් කරනවා අම්මට සිට මම මෙතන ඉන්නකොට මං අහවල් වැඩේ කරා නේද? මං අර ඇමතිකමේ ඉන්නකොට, මම අර ආයතනයේ ප්‍රධානිය හැටියට ඉන්නකොට, මම മന്ത്രി හැටියට ඉන්නකොට, නියෝජ්‍ය ඇමති හැටියට ඉන්නකොට මං අහවල් වැඩේ කරා නේද? අන්න ඒකටත් ඊළඟට වැඩේ ලයින් වෙනවා නේද? අන්න ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වෙයි නේද කියන ඉංගිය ලැබෙන, හරිද? ඉංගිය ලැබිලා හින්ට් එක අවිලා තියෙන්නේ. හරිද? හින්ට් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න එහෙම අය එතන ඉන්නවා. ඊළඟ තමයි නීතිය ක්‍රියාත්මක වෙද්දී බීතියටපත් වෙච්ච අය. දැන් ඔය කියන සියලු කටයුතු වෙලා නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. අධිකරණය වඩාත් ස්වාධීන වෙන්න පටන් ගන්න තියෙනවා. නීතියේ පාලනය ස්ථාපිත වෙලා තියෙනවා. හරිද? නීතියේ පාලනය ස්ථාපිත වෙලා තියෙනවා. ඉස්සර කිව්වනේ අහවල් කෙනාට, අහවල් විනිශ්චයකාරයාට දුරකථන ඇමතුමක් දුන්නා. අහවල් පොලිසිය OICගේ පුටුවේ ගිහිලා අහවල් මහජන නියෝජිතයා වාඩි වුණා. අපි දැක්කා විමල් විමර්ශනයේම තොප්පිය DIG ලගේ තොප්පිය උඩින් යන්න ගැහුවා නේ. ගෝඨාභයගේ කෝල් එක අරන් ගිහලා කියනකොට මං කවුද උතන්ට යන්න කියලා කිව්වේ? ඔහෙට කවුද කිව්ව උතන්ට යන්න කියලා? මං කිව්ව නේද ඔය පැත්තේවත් යන්න එපා කියලා පොලිසියට තග දාපු ජනාධිපතිවරු, ඇමතිවරු නේ, පාලකයෝ හිටපු රටක දැන් මේ නීතිය ක්‍රියාත්මක වෙනකොට බීතියටපත් වෙච්ච අය. ඇයි? එහෙම නීතියේ විමර්ශන නිලධාරීන්ට හෝ අධිකරණ නිලධාරීන්ට හෝ දැන් කිසිම බලපෑමක් නැහැ. හරිද? දැන් කිසිම බලපෑමක් නැහැ. ඒ නිසා අන්න ඒකට බයටපත් වෙච්ච අය. මම හැමදාම කියනවා වගේ ජම්පර් එක අඳින්න වෙනවා කියලා පේනකොට, කූරු ගනින්න වෙනවා කියලා පේනකොට අන්න එහෙම අය. ඇත්තටම ගත්තොත් එහෙම මේ වගේ චෝදනාවක් නැති කෙනෙක් එතන හිටියේ නැති තරම්. එක්ක නඩුවක චූදිතෙක් වෙලා ඉන්නවා, එක්ක නඩුවක සැක්කාරයෙක් වෙලා ඉන්නවා, එක්ක විමර්ශනයකට භාජනය වෙලා තියෙනවා, නැත්නම් විමර්ශනයක් පටන් ගනී කියලා හිතාගෙන ඉන්නවා. ඒකට යම් ඉඟි ලැබිලා තියෙනවා. එහෙම කට්ටිය තමයි මෙතන හිටියේ. ඒ නිසා ඒ කට්ටිය කවුද? මේ රට අරාජික කරපු, මේ රට බංකොලොත් කරපු, මේ රට ගරාවට්ටපු, මේ රටේ භාණ්ඩාගාරය බින්දුවටම බස්සපු, මේ රටේ මිනිස්සුන්ට අම්මා තාත්තට සහෝදරයා සහෝදරියට
යන එනමන් නැති කරපු විදුලිය නැති කරපු ගෑස් ටික නැති කරපු තෙල් ටික නැති කරපු බෙහෙත් ටික නැති කරපු අත්‍යවශ්‍ය ඖෂධ ටික නැති කරපු අන්න මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නරාවලකට ඇදලා දාපු ඒ ජරා ජීර්ණ තක්කඩි අමන දේශපාලන රොත්ත නැවත අර මං කලින් කියපු හේතුන් නිසා සෙට් වෙලා තියෙනවා. මොකටද? හැබැයි කියන්නේ මොකද්ද? ආණ්ඩුව පොරොන්දු ඉෂ්ට කරේ නැහැ. ආණ්ඩුව මර්ධනය කරනවා. අහන්නකො මේ රටේ ඕන මිනිස්සෙක්ගෙන්. ඔබට කොහොමද මේ ආණ්ඩුවේ මර්ධනය බලපෑවේ? මිනිස්සු මීක් නැහැ. ඇයි? මිනිස්සුන්ගේ හදවත තට්ටු කරාම දන්නවා එහෙම එකක් වෙලා නැහැ කියලා. හැබැයි හොරගම් කරපු, දූෂණය කරපු, වංචා කරපු, අල්ලස් ගත්ත, පගා ගත්ත, කප්පම් ගත්ත, ඒ වගේම අපරාධ කරපු ඕනෑම කෙනෙක් මේ කියන අවස්ථාවේදී නිශ්චිතවම නීතියේ හස්තයට හසු කර ගැනීමේ ව්‍යායාමයක ආණ්ඩුව ඉන්නවා. ඇයි? මේ රටේ බහුතර ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ ඒ වැඩේ කරන්න කියලා තමයි. හරිද? අනිත් එක තමයි දැන් මේ කතා කරන්නේ මොනවද? ගොවි ගැටලු. නේ? අල ගොවියා ගැන, ලුණු ගොවියා ගැන, වී ගොවියා ගැන. හරි? පුදුමාකාර කැක්කුමක් එක්ක කතා කරනවා. හැබැයි ඔබට දැන් මෙහෙම කතා කරන්න මෙයාලට තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද? නාමල් රාජපක්ෂ ගොවියා ගැන කිඹුල් කඳුළු හෙලනවා. හැබැයි නාමල් ඇමති වෙලා හිටපු කැබිනට් ඇමතිකම දරපු ඒ ආණ්ඩුව විසින් තමයි එක රැයින් රසායනික පොර නවත්තලා කාබනික පොර කියන ගොන් තීන්දුවට ගිහිල්ලා කාබනික පොර හොඳයි අපි කිව්වා. හැබැයි කරන ක්‍රමයක් තියෙනවා. එක රැයින් නවත්තලා ඔය ගොවියන්ට වසබන තත්ත්වයට පත් කරේ. ඔය ගොයියෝ වස බිව්වා. ඔය ගොයියන්ට යන එන තැන් නැතුව හිටියා. ඔය ගොවියන්ට එහෙම කරපු නාමල් රාජපක්ෂලට තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද? හරිද? සදාචාරාත්මක අයිතිය මොකද්ද? එයාලා ඇති කරපු ප්‍රශ්න කෙමෙන් ලියා ගනිමින් සිටින මොහොතක්. එයාලා ඇති කරපු ප්‍රශ්න, එයාලා හදපු බොරු උගුල්, බොරු වලවල් කෙමෙන් පියවමින් ඒ උගුල් මග හරිමින් රටක් හැටියට ඉස්සරහට යමින් සිටින මොහොතක්. ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. හරිද? ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. ඒතර ඒ ප්‍රශ්න වලට උත්තර හොයනකොට අපි කොහොමද ඒ ප්‍රශ්න වල අපි උත්තර ටික හොයාගන්නේ? ඒ නිසා මේ කතා කරන මේ ගොන් අමුතුවෙන් දැන් එක පාට්ට මතුවලා තියෙනවා මාර සත්ව කරුණාව. අර චීනෙන් ගෙනාපු අසූචි නැවට ඩොලර් මිලියන ගාණක් ගෙවන්න නියම කරපු ආණ්ඩු. ඒ ආණ්ඩුව වල වගකියුතු ඇමතිවරු ඒ පාලකයන්ට ප්‍රශස්ති ගයපු ඒ පාලකයන්ව උඩ දාපුම් ඒ පාලකයන්ව නොමග යවන්න සහ ඒ පාලනයන් ඇතුලේ හරි හම්බ කරගෙන තමන්ගේ ජීවිතේ සුඛ විහරණය විතරක් හොයාගෙන ගියොම් දැන් ඇවිල්ලා එනවා බයිලා ගහන්න. හරි? දැන් එනවා බයිලා ගහන්න. අනිත් එක තමයි මේ සෙට් එක කවුද? මේ සෙට් එකම ඇවිල්ලා ජනතා අරගලයකින් මේ රටේ මිනිස්සු එකතු වෙලා එක හඬින් කියලා ගෙදර යවපුන් ටික. ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා එහෙම ජනතා අරගලයකින් ගෙදර යවපුන් මේ රටේ ජනතාවට මොලේ කොලොප්පන් වෙලා තිබෙන්නේ නැහැ. පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න නිස්කාරණේ. ජනතාව ඉවසලා බැරිම තරම් ඉවසුවා. හැබැයි එක තැනක ජනතාව කිව්වා ඉවසුවා ඇති කියලා. ඒ නිසා ස්වේච්ඡාවෙන් හන්දි ගානේ බැහැලා පොඩි උද්ඝෝෂණ හදාගෙන අන්තිමට ගාලු මූදුර කේන්ද්‍රගත කරගෙන සමස්ත රටම එකම අරගල භූමියක් බවට පත් කරගත්තා. කිසිම ભેදයකින් තොරව සෑම වෘත්තිකයෝ මෙතනට එකතු වුණා. සෑම ආගමකම පූජා ප්‍රසාදී වහන්සේලා ගරුතර මහා සංඝ රත්නය මෙතනට එකතු වුණා. සෑම මට්ටමකම වයස් ભેදයක් නැතුව කුඩා යවුන් තරුණ වැඩිහිටි මහලු මේ සියලු දෙනා මෙතනට එකතු වුණා. හරිද? උගත් නූගත් කිසිම ආගමක් ජාතියක් ભેදයක් කුලයක් කිසිම දෙයක් නැතුව බලන්න නැතුව මෙතනට එකතු වුණා. එහෙම එකතු වෙලා ජනතා අරගලයකින් ගෙදර යවපු නඩය අර තක්කඩි දේශපාලන උපක්‍රම පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගෙන ඒ අරගලය මර්ධනය කරන්න ගිහිල්ලා ජනතාවගේ අයිතිවාසිකම් ටික උල්ලංඝනය කරලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට කොකා පෙන්නලා තමන්ගේ රැකවල් දේවදූතයා හැටියට රනිල් වික්‍රමසිංහව පත් කරගත්ත තක්කඩි මූණු ටික අපි මේ නුගේ ගොඩදී දැක්කා. ඒ තක්කඩි මූණු ටික අපි නුගේ ගොඩදී දැක්කා. හරිද? ඒක තමයි ඇත්ත කතාව. අනිත් පැත්තෙන් ගත්තාම
මහා ජනහඬ නේ නාමල් රාජපක්ෂ කියන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්. මං කියන්නේ මගුල තමයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්. ලක්ෂ සංඛ්‍යාත ජනතාව නෙමෙයි 5000 10000ක්වත් සෙනගෙතන හිටපු නැති අවස්ථාවක්. ඒක තමයි තාමත් පැහැදිලි කාරණාව. 5000 10000ක්වත් සෙනගෙතන හිටියේ නැහැ. අනික නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨය කියලා කියන්නේ අපි හොඳටම දන්නවා නුගේගොඩ සුපර් මාකට් එකේ කාපාක් එක. හරිද? 1000ක් 1500ක් දාපු ගමන් එතන පිරෙනවා. තව 2000ක් දාපු ගමන් පාර බ්ලොක් වෙනවා. හරිද? එයාලා හිතුවා ආණ්ඩුව මෝඩ විදිහට හැසිරিলা අදුරදර්ශී විදිහට හැසිරিলা පොලිසිය දාලා එයාලට බාධා කරලා එයාලට එන්න දෙන්නේ නැතුව මාර ගිනි විජ්ජුම්බුරයක් කරයි කියලා. හැබැයි ආණ්ඩුව ඉතාම ප්‍රායෝගිකව සහ උපායශීලීව ආණ්ඩුව මොකද කරේ? පොලිසියට කිව්වා ඉල්ලන සියලු දේ දෙන්න. අවශ්‍ය පහසුකම් සලසන්න. මාර්ගය වහලා හරි ඒගොල්ලන්ට ඉඩ දෙන්න කියලා. අවසානයේදී අපි දැක්ක ඩ්‍රෝන් ෂොට් එක ගත්තාම ආනන්ද සමරකෝන් එතන තියෙන එලිමහන් ඒ කියන්නේ කාපාක් එක පිරීලා එතන පාරේ ඉඳලා උඩහා හරිද උඩහා සරසවියට පල්ලෙහා වගේ කොටසක් වෙනකම් සරසවිය ඉඳන් පල්ලෙහාට මීටර් 100ක් දැන් රේල් පාර පහු කළා ටිකක් දුර යනකම් විතරයි සෙනග ටික ඉන්නේ. හරි සෙනග ටික ඉන්නේ. ඒ නිසා එක එක්කෙනාට හිතන ගණන් කියන්න පුළුවන්. හැබැයි අපේ අදහස නම් අපි W බැලුම අපිට තේරෙන්නේ 10000ක් ඉක්මවා ගිය සෙනගක් නම් හිටියේ නැහැ කියන කාරණා. ඒ නිසා ඒක ඕන පොඩි ප්‍රමාණයක් දාලා පුරවන්න පුළුවන් තැනක් අත්දැකීමෙන් කියන්නේ අපි උතන රැස්වීම තියලා තියෙනවා. අපි ඒ රැස්වීම වල කතා කරලා තියෙනවා. ඒ නිසා තැන ගැන නම් ඒ තැනට එකතු වෙන මිනිස්සු ගාන ගැන නම් අපිට අමුතුවෙන් ගණන් කියන්න ලෑස්ති වෙන්න එපා. ඒකෙන්ම තේරෙනවා රට අන්දපු විදිහටම නාමල්ලා සහ අනික් කට්ටිය කියනවා නේ ගම්මන් පිළලා හිතන් ඉන්නේ පට්ට රැස්වීමක් කරා කියලා. පට්ට රැස්වීමක් කරා කියලා. නාමල් කියන්නේ ලක්ෂ සංඛ්‍යාතව ආවා කියලා. අපි කියන්නේ ඔබේ හීනේ ඔබ දැක දැක ඉන්න. ඔබේ ආතල් එක ඔබේ විදිහට ගන්න. හැබැයි ඔබේ ආතල් ගැනීම සඳහා මේ රටේ මිනිසුන්ගේ හීන නැවත වතාවක් ගිනි තියන්න උඹලට ඉඩ දෙන්න මේ රටේ පුරවැසියෝ මේ රටේ තරුණයෝ සබුද්ධික ජනතාව හරි බත් කන හරක් සෙට් එකක් ඉන්න පුළුවන් හැබැයි සබුද්ධික ජනතාව මේ මොහොතේ කිසිදු සූදානමක් නැහැ කියන කාරණාව ඉතා පැහැදිලිව අපි ප්‍රකාශ කරනවා බොහොම ස්තුතියි